යාළුවනේ ඔයාලට කොහමද? අද මම ඔයාලට කියලා දෙන්නම් පයිප් ක්ලීනර් වලින් ලස්සන මලක් හදාගන්න විදිය. ඔයාලා පළමුවෙන්ම රතු පාට පයිප් ක්ලීනර් එකක් අරගෙන දෙකට නමා ගන්න ඕනේ. මේ ආකාරයට දෙකට නමා ගන්න. ඊට පස්සේ දෙකට නමාගෙන මේ ආකාරයට මැදින් කපා ගන්නවා. හරිද? ඒ දෙකට නමපු කෑලි දෙකක් තියෙනවානේ. එක කෑල්ලක් අරගෙන ඒකට දෙකට නමා ගන්න ඕනේ. මේ විදිහට. අනිත් කෑල්ලත් ඒ විදිහටම නමා ගන්න. මේ වගේ කොටස් 3ක් අපිට ඕනේ. හරි. එතකොට ඔයාලට මේ වගේ කොටස් 3ක් කපා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ විදිහට මේ රතු කැබලි ටික එක ළඟ තියාගෙන ඉවර වෙලා ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තව සුදු පාට පයිප් ක්ලීනර් එකක් අපිට ඕනේ. ඒක දෙකට නමා ගන්න. මේ ආකාරයට දෙකට නමා ගන්න. මේ විදිහට දෙකට නමාගෙන අර අපි හදාගත්තු රතු පාට පයිප් ක්ලීනර් කූරු 3 මේ තියෙන පයිප් ක්ලීනර් කූරු 3 ඇතුලින් මේ විදිහට සුදු පාට පයිප් ක්ලීනර් එක දාගන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ මේ සුදු පාට පයිප් ක්ලීනර් දෙක අරගෙන මේ විදිහට ගැටයක් දාගන්න ඕනේ. තේරුණාද ළමයි? ඊට පස්සේ මේ විදිහට සුදු පාට පයිප් ක්ලීනර් දෙක ගන්න. මේ ආකාරයට එක පැත්තක සුදු පාට පයිප් ක්ලීනර් එකක් තියෙනවනේ. ඒක මේ විදිහට හැඩ කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම කරන විදිහ. මේ විදිහට හැඩ කරගන්න. හරි. ඒ වගේම අනිත් පැත්තත් ඒ විදිහටම කරගන්න යාළුවෝ. ඊට පස්සේ මේ දෙක හැඩ කරගෙන මේ විදිහට සුදු පාට පයිප් ක්ලීනර් එක අරගෙන මේ විදිහට පයිප් ක්ලීනර් සියල්ල පල්ලට එකතු කරගන්න ඕනේ. හරිද? මේ විදිහට පල්ලට මේව කරගන්න. ඊට පස්සේ මේ සේරම එකතු කරලා ඉවරලා සුදු පාට පයිප් ක්ලීනර් එකකින් යට හොඳට මේ වෙන විදිහට මේ විදිහට ගැට ගහ ගන්න. පේනවා ඇති ඔයාලට කියලා මං හිතනවා. මේ විදිහට ගැට ගහන්න. එතකොට ඔයාලට ලස්සන පෙත්තක් දකින්න පුළුවන් වේවි. ඔයාලා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ විදිහට ලස්සනටම මේ විදිහට ඔයාලට ලස්සන මල් පෙත්තක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ පෙති 5ක් අපිට ඕනේ. මේ වගේ පෙති 5ක් අපිට ඕනේ. හරිද යාළුවනේ? ඔයාලා ලස්සන පෙති 5ක් හදාගන්න. මේ වගේ තමයි පෙති තියෙන්නේ. ඔයාලට පේනවද? ලස්සන පෙති 5ක් හදා. හරි. ඔයාලා පෙටල් ටික හදාගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ පෙටල්ස් ටිකක් අරගෙන එක පෙත්තක් ගන්න. ඔයාලට මේකට ගලු ගම් ඕනේ වෙනවා. හරි. ඊට පස්සේ පෙස්ටල් එකක් අරගෙන මේ විදිහට ගලු ගම් ටිකක් ගාගන්න. මේ විදිහට පෙටල්ස් ටික අරගෙන
ග්ලූ ගම් ටික ගා ගන්න. මේක පරිස්සමින් කරන්න ඕනේ වැඩ. ඔයාලා හිමීට ගා ගන්න. ඊට පස්සේ තව පෙටල්ස් එකක් අරගෙන මේ විදිහට මේකට සම්බන්ධ කරන්න ඕනි. හරිද? ඊට පස්සේ මේ විදිහට අලවගෙන අපිට බකට් කම්බියක් ඕනේ. ඒකේ ග්ලූ ගම් ටිකක් මේ විදිහට තියාගෙන මේක අලව ගන්න ඕනේ මේ කම්බිය. හරිද යාළුවනේ? ඊට පස්සේ ඔයාලට මේ පෙටල්ස් ටික වටේට අලව ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට ලස්සන අලංකාර මලක් හදාගන්න පුළුවන් වේවි. ඔයාට ලස්සන පෙත්තක් හදාගන්න ඕනි නම් මේ වගේ කොළ පාට පයිප් ක්ලීන් එකක් අරගෙන දෙකට නමලා ඊට පස්සේ තවත් පයිප් ක්ලීන් එකක් අරගෙන ඒකත් එකට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ එක පයිප් ක්ලීන් එකක් ඇතුලේ අනිත් පයිප් ක්ලීන එක මෙහෙම වෙන්න දාන්න ඕනි. හරිද යාළුවනේ? ඊට පස්සේ මේ විදියට මේක රවුන්ඩ් කරලා ගැටයක් දාගන්න. එහෙම ගැටේ දාලා ඉවර වෙලා මේ විදියට පල්ලට කරලා මේ විදියට කොලේ යටි සේරම එකතු කරලා මේ විදියට ගැට ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලා ලස්සන කොලයක් හදාගන්න පුළුවන් වේවි. මේ තියෙන කොලේ. හරි. එතකොට ඔයාලට ලස්සන මලක් හදාගන්න පුළුවන්. ඔයාලට මේ වගේ මල් ගොඩක් හදලා ලස්සන මල් පෝච්චියක් ගෙදරට තියාගන්න වගේ මේ වගේ මල් හදාගන්න පුළුවන්. ඔයාලට මේකට මේ අපි ගත්ත කම්බියට කොළ පාට රිබන් එකක් මේව කරන්න පුළුවන්. ඒකේ නම ෆ්ලෝර ටේප් කියලා කඩෙන් ඉල්ලුවාම දෙනවා. මම ගත්තේ රතු පාට එකක්. මේ විදිහට තමයි අපේ මල හැදුනේ. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බයි යාළුවනේ.